මොකද තාම පණ වෙඩින් ඉන්නවා. ජීවිතේ රැළක් දෙගුණ නැති උන් තුන් දෙනෙක්ට ඇලප් පෙන්නවා. දෙනා නහනවා. දුවලා එම. හෙලෝ කට්ටිය කොහමද? අලුත් vlog එකක්. යාළුවෝ ටිකත් එක්ක ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ කට්ටිය නාන්න ඕනේ කිව්වා. නාලි ඉවරලා දැන් තමයි නාන්න පටන් ගත්තේ. කට්ටිය නානවා. මම vlog එක ගන්න පටන් ගත්තා. නාලි ඉවරලා අලි බලන්න යන්න ඉඳලා ඉන්නවා. ඉතින් අපි නාන්න ආපු තැන බලමු. එතනත් පට්ට ලස්සනයි. සෙඩ්ඩියල. පෙන්නන්නම් ඔයාලට මං ඇලේ මැදට යන්න පුළුවන් පාලම ගාව ඉන්න හින්දා. යා ගිහින් බලමු. ඔතනින් අපිට පාලම මැදට යන්න පුළුවන්. පේනවනේ. මේ පැත්තෙන් අද වතුර වැඩි ඒක නිසා මේ වතුර පාර ගොඩක් සැරයි. මේ මේ පැත්ත අර හෙට මැල තියෙනවා ලස්සනයි. බලන්න වතුර පාර. මේ මොකද පෙනේනවා මාර ලස්සන වතුර පාර ගොඩක් සැරයි හින්දා. අතෙන් ගිහින් බලමුද? අතෙන්. තාලෙන් එහා පැත්තේ එන්න පුළුවන්. ගිහින් බලමු මෙතෙන්. පාලමේ මේ පැත්තෙන් බලමු. මොකද එහා පැත්තෙන් එන වතුර ඔක්කොම වැටෙන්නේ මෙතනනේ. වතුර පාර මාරම සැරයි මෙතන. වැටුනොත් නම් ආයෙ ඉතින් කෑල්ලක්වත් ගන්න දෙන්නේ. මේ ගොඩක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් අඩි 10ක් 15ක් අතර ගාන ගැඹුරුයි. ඒක නිසා වහින්න අමාරුයි. බලමු අපි යන්න ගියපු තැනට ගිහිල්ලා. ඔතෙන් තමයි අපි ආවේ. මේ තේරෙනවද? ඉස්සෙල්ලා අපි හිටියේ අර අතන එකේ. මේ මෙතන. මෙතනනේ. දැන් අපි ඈතට ඇවිල්ලා ඉන්නේ මේ. දෙන්න පේනවා ලස්සනට. අර ලස්සනයි. එතන වතුර වැටෙනවා මාරම ලස්සනයි. ඔයාලට පෙන්වන්න ඕන ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. දැන් ගිහින් නාගමු. නාලයන් පරක්කුයි සමහර විතරේ යන්න ඕනේ අලි බලන්න. ඒ කට්ටිය නානවා. ඉන්නව වෙන්නන්නේ. ජීවිතේ රැළක් දෙගුණ නැති උන් තුන් දෙනෙක්ට ඇලප් පෙන්නවා. උන් දෙනා නානවා. නෑ පැන අවුලන්නේ. පයින්. වතුර ටික හොඳයි? වතුර ටික හොඳයි? මං කිව්වේ ඒකනේ මෙතන මරු කියලා. හරි එහෙනම් මාත් නා ගන්න. නාල ඉවරයි. එහෙනම් අපි යන් අලි බලන්න.
බොහෝ දුරට බලන්න පුළුවන් මේ දවස්වල තාම කියන්නේ කුඹුර වැඩ එහෙම ලොකුවට පටන් ගන්න නැති නිසා ගිහින් බලමු. සවන කිලෝමීටර් තව අපිට යන්න තියෙනවා. 8ක් 10ක් වගේ. ගිහිල්ලා බලමු මේ ටයිම් ඉන්නවාලි. හිටියොත් ඩ්‍රෝන් එක දාලා උඩිනුත් බලව හැකි. වීඩියෝස් ටිකකුත් බලන්න. හරි. එහෙනම් ගිහින් හම්බෙමු. අපි අලි ඉන්න එරියට ඇවිල්ලා ඉන්නේ. ඈත අපිට අලි ඉන්න වේනවා. ඩ්‍රෝන් එක දාලා බලමු. මේ යනවා කියන්නේ ආයිදී අම්බෝ වටේ මලි විතරයි ඉන්නේ. ඉන්න මං ඔයාලට පෙන්නන්න. මේ සිරම් බයලා ඉන්නේ දැන් නම් මේ පොඩ්ඩක් හරි මේ වුණත් ඉවරයි. අලි සාමාන්‍යයෙන් ඉන්නවා 200ක් විතර ඉන්න රෝගුර රංචුවක් තියෙන්නේ. ඩ්‍රෝන් එක දාලා බලමු. රංචුවක් ඉන්නලු අපි ගිහින් බලමු මොනවා වෙයිද නැහැ. ගෙදර යන්න බලන් වෙයිද නැහැ ඇත්තටම. වටේ මලි විතරයි ඉන්නේ. මේ පිස්සුදුන් යාර තමයි අලි බලන්න ඕනේ. මැරෙන්න දාව වෙන්නේ මොකක් හරි ගොල්ලෝ. අවුලක් නැහැ බලලා. මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙනවා කියන්නේ අපි ජීවතුන් අතර ඉන්නවා. පබ්ලිෂ් වෙන්නේ නැහැ කියන්නේ අපි මැරිලා. අන්න පේනවා මෙතෙන්න පේනවා. අපි ඒ රංජුව බලමු. අතර එක්කෙනෙක් ඉන්නවා අලියේ. අර ඉන්නේ. ගහට වැහුණා. මම මේ පැත්තට එయ్యා දැන්. අපි බලා ගන්න පුළුවන්. අන්න එනවා. අර එන්නේ. ගොඩක් zoom කරලා තියෙන වීඩියෝ එකේ quality නම් අඩු ඇති. ඔය විදිහට වටේම ඉන්නවා. හැබැයි රංචුවක් ඉන්නවා. ඉන්න ඩ්‍රෝන් එක දාලා බලමු අපි. අපි ගානේ. ඔය අර වටේම පේන්නේ අර රංජුවම් පේන්න වලට අලි පොඩි මීදුමක් තියෙනවා ඒකින්ද පේන්නේ. අපි ඉන් try එකක් දාලා බලමු මේ හැරේට යවන්න. ඇයි බං මේ මැක්ස් උනේ? කර යන්න නෑ. ඒ පැත්තට යන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා. අපි රත්‍රියා යන්න බා. අයියන්න එපා. බස. මෙහෙටයි. අන්නරු දැක්කා. ඕන් හැරුණා. අප්මට මෙහෙත් තියෙනවා. දැක්කේ ඒක. සෝරි. අර අතනේ එක්ක ඉන්නවා. දිවිල්ලක් තමයි දැන් තියෙන්නේ අම්මෝ. තව හිටියොත් අපිට ගෙදර යන්න වෙනවා. ආන් සෙට් එකම එනවා. දැන් නම් වැඩේ කේස් මේ ඉන්න අමාරුයි. කට්ටිය හැපැත්තේ ළඟට වෙනවා. දුවලා එම. ඒ වැටෙයි ඈ. පරිස ඒ දැන් ගිහින් තියෙනවා. මේ බලන්න ලිස්සන ඈ. එලෙන් පයිමු. පාන අතරින් ගියයි. ඉක්මනට වරේ. ඒ ඉබත එක. හිටියා වැඩි වගේ දෙන්නක් තියෙනවා.
අවස්ථාව වෙලා හිටියෝ. මේ බ්ලොග් එක දාන්න වෙන්නේ නැහැ ඔයාලට. පරිස්සමනේ දෙනි. හරි හරි බා. නෑ දිරලා තියෙන්නේ ඒකයි. කවන්නේ මැස්සොත් ඇලි. හරිමත් ඇලි. එහෙනම් ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු. අපි යනවා. යනවා බං. අනිත් පැත්තට යනවා අපරාධය වෙයි. ඒත් ගොඩක් වෙලා ඉන්න මේ හරි බයි එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. මේ බ්ලොග් එක උලා ඉක්මනට මේ දාලා දෙන්න මොකද තාම පණ වෙඩින් ඉන්නවා. බයි.